ආයිබෝවන්. අපි හැමෝම වගේ අහලා තියෙන ඒ වුණාට හරියටම දන්නේ නැති ලොකු ප්‍රහේලිකාවක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි අපේ ලක්ෂණ. ඒ කියන්නේ උස, ඇස්වල පාට වගේ දේවල් කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කියන කාරණිය. ඉතින් අපි බලමු මේ අභිරහස විසඳ ගන්න පුළුවන්ද කියලා. මේක අපිට හරිම හුරු පුරුදු දෙයක්. සමහර වෙලාවට අපි කියනෝ නේද? මේ නම් හරියටම 100ගේ හිනාව කියලා. ඒත් ඒ ලක්ෂණය තාත්තට නම් පිහිටලා නැහැ. ඉතින් කොහොමද 100ගෙන් මුණුබුරාට ලක්ෂණයක් යන්නේ තාත්තව මඟහැරලා? අන්න ඒක තමයි අපි අද හොයන්න යන ලොකුම අභිරහස. ඉතින් මේ ප්‍රහේලිකාව විසඳන්න ඉස්සෙල්ලාම ඉදිරිපත් උනේ ග්‍රෙගර් මෙන්ඩල් කියන විද්‍යාඥයා. එයා හරියට රහස් පරීක්ෂකයෙක් වගේ මේ වැඩේට බැස්සා. පුදුමේ කියන්නේ එයාගේ පරීක්ෂණයට යොදාගත්තේ හරිව සරල දෙයක්. ඒ තමයි අපි කවුරුත් දන්න මෑෂාකය. ඇත්තටම පුදුම හිතනවා නේද? අද අපි කතා කරන මේ මුළු ප්‍රවේණි විද්‍යාවටම අඩිතාලම වැටුනේ මේ වගේ සරල පියවර කීපයකින් කියලා හිතනකොට. මෙන්ඩල්ගේ ක්‍රමය හරිම පිළිවෙලයි, හරිම ක්‍රමානුකූලයි. අපි බලමු ඔයා කොහොමද මේ පරීක්ෂණය සැලසුම් කළේ කියලා. හරි. එහෙනම් මෙහෙමයි සැලැස්ම තිබුණේ. පියවර 3යි. මුලින්ම හැම විටම උස්සටම හැදෙන ශාක, හැම විටම මිටියටම හැදෙන ශාකත් එක්ක මුහුම් කළා. ඊට පස්සේ ඒකෙන් ලැබුණු බීජ ටික පැල කළා. ඒකට තමයි අපි කියන්නේ පළවෙනි පරම්පරාව නැත්නම් F1 පරම්පරාව කියලා. අන්තිම පියවර විදිහට අර පළවෙනි පරම්පරාවේ හැදුණු පැලවලට Taman විසින්ම පරාගණය වෙන්න ඉඩ දීලා ඒ බීජත් පැල කළා. හරි. දැන් තමයි කතාවේ රසම හරිය පටන් ගන්නෙ. මේ ප්‍රවේණි විද්‍යාභිරහසේ පළවෙනිම සහ වැදගත්ම හෝඩුව ආව අපිට හම්බවෙන්නේ මෙතනදී. මොකද පළවෙනි ප්‍රතිඵලය ඇත්තටම හැමෝම පුදුම කෙරුවා. හිතා ගන්නවත් පුළුවන්ද? උස ශාකයි මිටි ශාකයි එකට මුහුම් කළාම පළවෙනි පරම්පරාවේ හදනු හැම ශාකයක්ම එකක් නෑර උසයි. එකම එක මිටි ශාකයක්වත් එතන තිබුණේ නෑ. අර මිටි ලක්ෂණය කොහෙ ගියාද කියලා හොයාගන්නවත් බෑ. ඉතින් ප්‍රශ්නේ තමයි අර මිටි ලක්ෂණයට ඇත්තටම මොකද වෙන්නේ? ඒක වාෂ්ප වෙලා ගියා වගේ නිකම්ම නැති වෙලා ගියාද? මේ ප්‍රතිඵලයත් එක්ක අභිරහස තවත් ටිකක් සංකීර්ණ වුණා. හැබැයි මේ කතාව මෙතනින් ඉවරුනේ නෑ. මෙන්ඩලුගේ පරීක්ෂණයේ ඊළඟ පියවරත් එක්ක මේ මුළු අභිරහසම කනපිට පෙරළුණා. කවුරුත් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි ඊළඟට සිද්ධ වුනේ. දැන් මෙන්ඩල්ට දැනගන්න වුණා අර මිටි ලක්ෂණය ඇත්තටම නැති වෙලාද නැත්තම් කොහේ හරි හැංගිලාද තියෙන්නේ කියලා. ඒක හොයන්න එයා අර උස්සමූස පළවෙනි පරම්පරාවේ ශාකවලට ස්වපරාගණය වෙන්න ඉඩ දුන්නා. අභිරහසේ යතුරු තිබුණේ මේ පියවරේ තමයි. හොඳයි. එහෙනම් මොකද්ද මේ දෙවෙනි පරම්පරාවෙන් හම්බවුණු ප්‍රතිඵලය? මොන වගේ දෙයක් වෙන්න ඇති කියලාද හිතෙන්නේ? මෙන්න මේකයි හුනේ. 3ට 1යි. අර සම්පූර්ණයෙන් මතුරු දහන් වුණා කියලා හිතපු මිටි ලක්ෂණය ආයමත් මතු වුණා. ඒ විතරක් නෙවෙයි ඒක මතු වුණේ හරිම නිශ්චිත රටාවකට. හැම මිටි ශාකයක් එක්කම උස ශාක 3ක් හැදිලා තිබුණා. මේ ප්‍රස්තාරයේ ඒක පැහැදිලිවම පේනවා. හැම මිටි ශාකයක්ම හැදෙනකොට ඒකම උස ශාක 3ක් හැදිලා තිබුණා. මෙන්ඩල් මේ පරීක්ෂණය කීප සැරයක්ම කරලා බැලුවා. හැම සැරේම ලැබුණේ මේ 3ට 1 කියන ස්ථාවර අනුපාතයමයි. ඉතින් මේක අහම්බයක් වෙන්න කිසිම විදිහක් නැහැ. මේ අංක දෙකේ තමයි මුළු රහසම හැංගිලා තිබුණේ. ඉතින් මේ 3ට 1 කියන ගණිතමය රටාව කොහොමද මේ ලොකු ප්‍රහේලිකාව විසඳන්නේ? මෙන්න මේකයි ඒකේ තේරුම. මේකින් තමයි පරම්පරාගත ලක්ෂණ පාලනය කරන සැඟවුන නීති ටික එළියට ආවේ. මෙන්ඩල් තේරුම් ගත්තා හැම ලක්ෂණයකටම බලපාන සාධක දෙකක් තියනවා කියලා. ඒ වලින් එකක් තමයි ලොක්කා. ඒකට කියනවා ප්‍රබල ලක්ෂණය කියලා. අනිත් එක, ඒ කියන්නේ අර ලොක්කා ඉන්නකොට හැංගිලා ඉන්න එක. ඒකට කියනවා නිලීන ලක්ෂණය කියලා. ඉතින් අපේ කතාවේ උස කියන්නේ ප්‍රබල ලක්ෂණය, මිටි කියන්නේ නිලීන ලක්ෂණය. ඒ කියන්නේ මිටි ලක්ෂණේ නැති උන්නේ නැහැ. ඒක හැංගිලා විතරයි තිබුණේ. දැන් මේ වගුව බැලුවම ඔක්කොම පැහැදිලි වෙනවා. පළවෙනි පරම්පරාවේදී හැම පැලයක්ම උසයි. මොකද උස කියන ප්‍රබල සාධකයේ එතන හිටියා. හැබැයි ඒ හැම උස පැලයක් ඇතුළෙම මිටි කියන නිලීන සාධකයක් හැංගිලා තිබුණා. ඉතින් දෙවෙනි පරම්පරාවේදී අර හැංගිලා තිබුණු මිටි සාධකයට ආයෙත් එළියට එන්න අවස්ථාවක් ලැබුණා. සරලවම කිව්වොත් වෙලා තියෙන්නේ මේකයි. අර උස කියන ලක්ෂණය පළවෙනි පරම්පරාවේදී මිටි ලක්ෂණයට උඩින් වැස්මක් දාලා වගේ සංගවගෙන ඉඳලා තියෙනවා. ඒක නැති උනේ නෑ. හැංගිලා විතරා තිබුණේ.
හොඳයි. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රධානම දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අපේ ලක්ෂණ පාලනය කරන්නේ ඥාන කියන වෙන වෙනම සාධක වලින්. දෙක, ඒ සාධක වලින් සමහරක් ප්‍රබලයි අනිත් ඒවා නිලීනයි. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි නිලීන ලක්ෂණයක් කිසිම ලකුණක් නැතුව પરම්පරාවක හැංගිලා ඉඳලා ඊළඟ પરම්පරාවකදී ආයතු මතුවෙන්න පුළුවන් කියන එක. අන්න ඒකයි අර මුලින්ම ඇරුවා වගේ પરම්පරයක් මගහැරලා ලක්ෂණ පාල වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මේක හිතන්නට හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය මෑ ශාකයකින් හොයාගත්ත මේ වගේ සරල නීති ටිකක් කොහොමද අපි වටේ ඉන්න මේ අතිවිශාල සංකීර්ණ ජීවි ලෝකයේ තියෙන විවිධතාවය පැහැදිලි කරන්නේ? සමහර වෙලාවට ජීවිතේ ලොකුම ලොකු අවිරහස් වලට විසඳුම් හැංගිලා තියෙන්නේ අපි හිතන්නේවත් නැති හරිම සරල තැන්වල වෙන්න පුළුවන්.